කොහොමද යාළුවනේ ඔයාලට මං හොඳින් ඉන්නවා ඒ වගේම ඔයාලත් හොඳින් ඉන්න ඕනේ කියලා මං ප්‍රාර්ථනා කරගෙනවා. අද ඔයාලා දකින්නේ මගේ කිචන් එකට මං අලුතින් අරගත්තු අයිටම්ස් ටිකක්. එයා ෆ්‍රයර් එකකුත් අරගත්තා. ඉතින් මුලින් මෙතනින් නම් පටන් ගමු. මේක SCL බ්‍රෑන්ඩ් එකේ එයා ෆ්‍රයර් එකක්. මේක 3 in 1 එකක්. මොකද ටෝස්ට් කරන්නත් පුළුවන්. ඒ වගේම බේක් කරන්නත් පුළුවන්. ඒ වගේම එයා ෆ්‍රයර් එකේ කරන්න පුළුවන් වැඩකුත් කරන්න පුළුවන්. මේකට තව අයිටම්ස් ටිකකුත් ඇවිල්ලා තිබුණා නිකන් කේජ් එකක් වගේ. ඒකේ ඇතුළට තමයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙම දාලා අපි ෆ්‍රයි කරගන්න ඕනේ. අනිත් එක මේ දෙක ඇවිල්ලා තිබුණා ට්‍රේ දෙකක්. ඒකෙදි ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා. මේකේ තියෙන ඔප්ෂන් එකේ මට වැඩිම ප්‍රයෝජනවත් වෙන්නේ ප්‍රීහීට් ඔප්ෂන් එක තමයි. ඉතින් ඒකත් තියෙනවා මේකෙදි. අනිත් එක වෙජිටබල්ස් එහෙම ෆ්‍රයි කරගන්නත් පුළුවන්. ඒ වගේ ගොඩාක් ෂොප්ස් තියෙනවා. මට මේක නම් හම්බ වුණේ 25191 ඒ වගේ මුදලකට තමයි මට මේක හම්බ වුණේ. ඉතින් ගොඩාක් හොඳයි. මොකක් හරි ඇතුලේ කෑම ජාති එහෙම වැටුනොත් මේ ඩෝ එක ටෝටලි ගලවලා අතට අරගෙන සුද්ධ කරන්නත් පුළුවන් පහසුකමක් තියෙනවා. මීට කලින් පාවිච්චි කරපු එයා ෆ්‍රේ එක නම් දැනට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා තමයි අලුත් එකට ගියේ මං. ගොඩාක් හොඳයි. මේකෙදි ලයිට් එක අපිට ඕන වුණත් දාගන්නත් පුළුවන්. ඒකෙම ඕන නැති වුණොත් ඒක ඔෆ් කරගන්නත් පුළුවන්. මේ ඔයාලට පෙන්වන්නේ ටිමු එකකින් ගත්ත බඩු ටිකක්. මේක චොක්ලට් මෝල්ඩ් කියලා ගත්තට මේක චොක්ලට් අර බොයිල් කරන ඩබල් බොයිල් කරන්න පුළුවන් විදිහකට නෑ. මේක නම් ඉතින් ටෙම්පරාදුවක් දාගන්න තමයි පාවිච්චි වෙන්නේ. මේක ගත්තේ 600 ගානකට. මේක නම් ඉතින් 900 ගානකට තමයි ගත්තේ. මේක චූටි බෙල් එකක් වගේ. මට කියන්න ඕන වුණා මොකද ටෙමු එකේදී මට ෆ්‍රී අයිටම්ස් එක තුනක් හම්බ වුණා. වීඩියෝ එක යන ගමන් කියන්න පුළුවන් නම් කියන්න කොහොමද ඒක අරගත්තේ කියලා. මේ කැන්ඩල් හෝල්ඩර් එක නම් ගත්තේ 1200 ගානකට ප්‍රොමෝෂන් විදිහට තමයි හම්බ වුණේ. කියන්නේ ඩිස්කවුන්ට් විදිහකට 1800 ගානක මට 1200 ගානකට හම්බ වුණා. මේකත් 1300 ගානක් වගේ වුණා මේ ටයිමර් එකත්. ඒකත් එක්කම මේ ලයිට් එක නම් උනේ 300 ගණක් වගේ මුදලක්. පොඩි මුදලක් තමයි. ඒ වගේම චූටි මට පෙන්නලා තිබුණ එක නම් චුට්ටක් ලොකුයි. කමක් නැහැ. ඉතින් එළිය නම් හොඳයි. ඒකත් එක්කම හැමෝම ආස වෙන මේ ග්ලාස් පොට් එක. මේක ඉතින් 2280කට තමයි ගත්තේ. ඔක්කොම ටෙමු එකකින් ගත්ත බඩු ටිකක්. ගොඩාක් සේෆ් විදියට ඇවිල්ලා තිබුණා. ඉතින් ගොඩාක් හොඳයි. තාමත් පාවිච්චි කරේ නැහැ. දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මට ෆ්‍රී හම්බ වුණු අයිටම් එක. ඉන්නකො චුට්ටක් අන්න මේ ඉන්නේ. මෙයා තමයි මට ෆ්‍රී හම්බ වුණේ. ඉතින් ෆ්‍රී හම්බ වෙනකොට අපිට කියලා ඔප්ෂන්ස් චූස් කරන්න බෑ. ඉතින් මේගොල්ලන් මට මිලිලීටර් 450ක් වගේ පොඩි ග්ලාස් පොට් එක මේ කැටල් එකක් තමයි යවලා තිබුණේ. ඒකත් ඉතින් මට හම්බ වුණා ෆ්‍රී. අනිත් එක හම්බ වුණේ මේ මැට් එක. මේකත් ඉතින් ෆ්‍රී තමයි. මේකත් ඉතින් 700 ගාණක් වගේ මුදලක් තමයි ගියේ. ඒකත් එක්කම මේ රිමෝට් මැග්නට් ස්ටිකර් එකත් හම්බ වුණා ෆ්‍රී තමයි. මේ ටිකම ෆ්‍රී මට. මොකද මං 10000කට වැඩියේ ඕඩර් කරා. ඒකෙදී මට ආයි 3000ක් වගේ ක්‍රෙඩිට් බැක් එකක් හම්බ වුණා. ඒකෙදි තමයි මම මේක අරගත්තේ. මේක ඉතින් ෆ්‍රී වගේ තමයි. පුළුවන් ඔයගොල්ලන් try කරලා බලන්න. මොකද ටෙමු එකේදී ගොඩාක් ඩිස්කවුන්ට්ස් දෙනවා. මම එක ක්‍රමයක් පාවිච්චි කරනවා. මම ගොඩාක් සැර ඕඩර් කරලා තියෙනවා. ඕඩර් කරපු හැම සැරේම මම අලුත් account වලින් ඉඳන් ඕඩර් කරනවා. එතකොට ඩිස්කවුන්ට්ස් දෙම ගොඩාක් වැඩියෙන් හම්බ වෙනවා. ඒ නිසා තමයි ඔයගොල්ලන්ත් ඒ විදිහ try කරලා බලන්න. මේක ඉතින් ෆෝන් එකට charge කරන තැන් වලට දූවිලි යන්නේ නැතුව දාලා තියෙන එකක්. ලස්සනයි. ඉතින් මම ඒක තමයි choose කරගත්තේ. ගොඩාක් ලස්සන තිබුණා. ඒ වුණාට මං ගත්තේ ඒකයි. මං හිතනවා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා.